සොක්තමරෝ පෙවුණන් හංගුකෝ අලුත්ම එපිසෝඩ් එකකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. අද අපේ සොක්තම් එක එහෙම නැත්නම් ප්‍රස්තාව පෙරළ තවත් විදිහට කියනවා නම් ආත්මෝපදේශය තමයි සීජාගන් පනිදා. සීජාගන් පනිදා. මොකක්ද මේ සොක්තම් එකෙන් කියවෙන්නේ? ඉතින් මේක පුංචි සුක්තම් එකක් වුණාට ඇත්තම ලොකු අර්ථයක් තියෙනවා අපේ ජීවිතේට ගන්න. සීජක් කියන්නේ ආරම්භය. එතකොට පන් කියන්නේ භාගය නැත්නම් අඩක් කියන එක. සීජාගන් පනිදා. ඉතින් අපි හැමෝම එක අරමුණු තියෙනවා, අපිට එක දේවල් ආස දේවල් තියෙනවා කරන්න, වැඩ තියෙනවා. හැමදේම අපි පස්සට දදා ඉන්නවනේ. පස්සේ කරමු, හෙට කරමු, අද ඕනේ නැහැ. කොහොමද මේක කරන්නේ? බයක් තියෙනවා. ඉතින් එහෙම නැතුව අපිට කරන්න තියෙන වැඩේ එක පියවරක් හරි තියෙන එක. ආරම්භයක් ගන්න එකම ඒ වැඩේ 50%ක් ඉවර කරනවා කියන අර්ථය තමයි මේකෙන් තියෙන්නේ. ඒ කියන්නේ අපි පස්සට දාන්න නැතුව, හැමතිස්සෙම කල් දාන්න නැතුව පුංචි පියවරකින් ස්ටාර්ට් කරන එක, ආරම්භ කරන එකම ඒ ක්‍රියාවලියේ සාර්ථකත්වයේ කොටසක් කියන එක තමයි මේකෙන් හැඟෙන්නේ. ඉතින් ඕගොල්ලොත් කල් දාන්න එපා. අදම පටන් ගන්න. අලුත් සුක්තම් එකකින් ආයෙත් හම්බෙමු. තාමේ තෝබා.